හෙලෝ ගයිස් කොහොමද ඔයාලට අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ කාලය නාස්ති කරන්න එපා කියන මාතෘකාව ගැන. ඇත්තටම කාලය නාස්ති වෙනවා කියන එක සහ සල්ලි නැති වෙනවා කියන එක ගත්තොත් එහෙම අපිට සල්ලි නැති වුණොත් ආපහු අපිට මනි earn කරගන්න පුළුවන්. සල්ලි හොයාගන්න පුළුවන්. හැබැයි අපිට කාලය නාස්ති වුණොත් එහෙම ඒ නාස්ති වුණ කාලය අපිට නැවත ලබා ගන්න බැහැ. අද අපි පැයක් නාස්ති කළත් අපිට ඒක ඇත්තටම හෙට දවස වෙනකොට පසුතැවෙන්න හේතුවක් වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඇත්තටම කියනවා නම් අපේ අනාගතය ගොඩනැගෙන්නේ අපි කාලය භාවිතා කරන විදිය අනුව. අපි කාලය නාස්ති කරනවද අපේ ඒ කාලයෙන් ප්‍රයෝජනයක් ගන්නවද කියන එක අනුව තමයි අපේ අනාගතය කොහොමද කියලා ගොඩනැගෙන්නේ. හැම වෙලාවෙම අවස්ථාවක් එනකන් ඉන්න එපා. අපිට මේ හම්බ වෙලා තියෙන කාලය භාවිතා කරලා අපිට අවස්ථා හදා ගන්න පුළුවන්. අපි ඇත්තටම කාලය නාස්ති කරන්නේ නැතුව අපිට හම්බ වෙලා තියෙන කාලයෙන් ප්‍රයෝජනයක් ගත්තොත් එහෙම අපිට හෙට දවසේ ලොකු ප්‍රතිඵල ලබා ගන්න ඇත්තටම පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගොඩාක් සමහර වෙලාවට ජොබ් කරන අය තමයි ඉන්නේ, ජොබ්ස් කරන අය. අපි හිතමුකෝ රැකියාවක් කරන්න නැති කෙනෙක් ගෙදරට වෙලා ඔහේ ඉන්නවා කියලා. හැබැයි ඒ කෙනාට පස්සේ කාලෙක හිතේ අපරාධ මං ගෙදරට වෙලා ඔහේ හිටියා කිසිම දෙයක් කරේ නැහැ කියන එක හිතෙන්න පුළුවන්. ඉතින් එතකොට ආපහු අපිට ආපස්සට ගිහිල්ලා වේස්ට් වෙච්ච ටයිම් එක ගන්න බැහැනේ. ඒ නිසා හම්බෙලා තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ අපි. ඇත්තටම දැන් අපි හිතමුකෝ අපිට මොකක් හරි වැඩක් තියෙනවා. අත්‍යවශ්‍ය වැඩක්. හැබැයි ඒක අපි හිතනවා අද හොඳට වෙලාව තියෙද්දිත් අපි ඒ දේ කරන්න නැතුව කමන්නේ. ඒක මම හෙට කරනවා කියන වචනය, ඔය හෙට කරනවා කියන වචනය කල් දැමීම කියන්නේ ඇත්තටම අපේ සිහින මරණ වචනය. ඒ නිසා අද තියෙන දේ අදම කරන්න. දැන් මේ වර්තමානයේ කතා කරොත් එහෙම අපි ගොඩාක් සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙච්ච අය. මේ කතා කරනවා මම වුණත් එහෙම වෙන්න පුළුවන් සමහර අවස්ථාවල. ඉතින් අපි දැන් අනිවාර්යයෙන්ම සෝෂල් මීඩියා වලින් අපි හොඳ ගන්න පුළුවන්, වැඩ කර නැති දේවල් බලන්න පුළුවන්. ඒ දේට අපි ටයිම් එක දෙනවා නම් ඇයි අපේ දෙයක් අපිට මොන හරි ජීවිතේට ගන්න පුළුවන් දෙයකට අපේ ඉදිරි අනාගතයේ වැඩකට ඒ කාලය අපිට ගන්න බැරි අයියේ. අද දේ අපි හිතමු අපිට ලොකු වැඩක් තියෙනවා. ඒක අද කරන්නේ නැතුව හැබැයි හොඳට FB එකේ හරි TikTok එකේ හරි YouTube එකේ හරි තමන්ට වැදගත් වීඩියෝ එකක් නම් කමන්නේ නැහැ. නිකන් මොන හරි ඕපදූප හොය ඉන්න එකේ ටයිම් වේස්ට් කරන්නේ නැතුව තමන්ට කියලා දෙයක් මොන හරි කරගන්නවා නම් ඒ කාලයේ ප්‍රයෝජනය ගන්නවා කියන එක අපි හරියටම කරන්නේ අන්න ඒ වගේ දෙයක් කළොත් තමයි. ඇත්තටම අපේ ලයිෆ් එකේ අපි 100% එක දවසකට 100% මොන හරි දෙයක් ඉම්ප්‍රූව් කරගත්තොත් එහෙම අපිට අවුරුද්දක් යනකොට ලොකු ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. කාලය කියන එක අපි වෙනුවෙන් බලාගෙන ඉන්නේ නැහැ. කාලය ගත වෙලා යනවා. ඒ කාලයෙන් ප්‍රයෝජන ගන්න එක තමයි අපි කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ හින්දා අපිට ලැබිලා තියෙන කාලයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න වග බලා ගන්න ඕනි. ගොඩක් සාර්ථක අයට රහස් කියලා දේවල් නෑ යාළගේ ලයිෆ් එකේ. එයාලා කරන එකම දේ තමයි යාළට ලැබිලා තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න එක. අන්න ඒක තමයි රහස. අපි හැම කෙනෙම මේ කතා කරන මම වුණත් හිතර ගන්න ඕනි දේ තමයි කම්මැලිකම. කම්මැලිකම මට වුණත් ඉන අවස්ථා තියෙනවා නැතිව නෙවෙයි. හැබැයි අපි හිතට ගන්න ඕනි වෙන්නේ අද අපි නාස්ති කරන කාලය අපිට හෙට මිලදිලා කියන්නේ සල්ලි දීලා ගන්න බෑ. කාලය රැකගන්න, ඔබේ සිහින රැකගන්න අදම පටන් ගන්න. මොකද අපේ අනාගතය තීරණය වෙන්නේ අපි අද කරන දේවල් වලින්. ඈත දුරක පිපෙනා රුව දැසට හමු නොවෙනා